පාඩම් කරද්දී අමතක නොවෙන්න පාඩම් කරන්නේ කොහොමද කියන එක සහ පාඩම් කරපු දේවල් දීර්ඝ කාලයක් මතකේ තියාගන්න නම් ඔයගොල්ලෝ මොන වගේ දේවල්ද කරන්න ඕන කියන එක ගැන. ඉතින් කාරණා 6ක් ඔස්සේ මම ඔයාලට පෙන්නලා දෙන්න. කොහොමද හොඳට පාඩම් කරන්නේ සහ හොඳින් මතක තියාගෙන ගිහිල්ලා එක්සෑම් වලට ලොකු ලකුණක් ගන්න කියන එක ගැන. එහෙනම් නංගිලා මල්ලිලා සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය දැම්ම පල්ලෙහා තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපිත් එක්ක ජොයින් වෙන්න. අපි යමු වීඩියෝ එකට. පළවෙනිම දේ තමයි අවබෝධයෙන් ඉන්න එක. අවබෝධයෙන් ඉන්නවා කියලා කියන්නේ ඔයා යම් කිසි දෙයක් ගැන පාඩම් කරද්දී ඒ පාඩම් කරන්නේ මොනව සම්බන්ධ දෙයක්ද? ඒ මොන වගේ දෙයක්ද? සහ ඒ පාඩම් කරන කොටසෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මොන වගේද කියන එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. නිකම් එක දිගට කියව ගිරවෙක් වගේ කටපාඩම් කරන්න යන්න එපා. මුලින්ම අදාළ කොටස කියවලා හොඳට අවබෝධ කරගන්න. අපි අවබෝධයෙන් ඔලුවට දාගන්න දේවල් අපේ මතකයේ විසින් හොඳින් සංවිධානාත්මකව ගබඩා කරගන්නවා. එහෙම සංවිධානාත්මකව ගබඩා කරගත්තට පස්සේ අපි යම්කිසි කාලයක් ගිහිල්ලා අපිට ඒක නැවත මතක් කරගන්න ඕන කියලා හිතන්නකෝ. අන්න ඒ වෙලාවට අපි නිකන් පොඩ්ඩක් මතක් කරත් නිකන් උඩින් කියවගෙන ගියත් අර ඔළුවේ හරියට ක්‍රමානුකූලව ගබඩා වෙලා තියෙන නිසා ඒ දේවල් පිළිවෙලට අපිට මතක් වෙගෙන එනවා. අන්න ඒක තමයි තේරුම් අරගෙන පාඩම් කරන එකේ සහ කටපාඩම් කරන එකේ තියෙන ලොකුම වෙනස. ඉතින් මොන දේ පාඩම් කරන්න ගියත් මුලින්ම ඒකේ තියෙන දේ කන්ටෙන්ට් එක තේරුම් ගන්න. එතකොට ඔයාලට පාඩම් කරන්න ලේසි. සහ මතකයේ ගොඩක් අර රැඳිලා තියෙනවා. දෙවෙනි කාරණාව තමයි ඔයාලා හොඳ අවධානයකින් ඉන්න ඕන. මේ අවධානය කියන දේ පාඩම් කරද්දි විතරක් තිබිලා හරියන්නේ නැහැ. ඔයාලා ඉගෙන ගන්න ඕනම තැනකදී පන්ති වෙන්න පුළුවන්, ඉස්කෝලේ වෙන්න පුළුවන්. මේ ඕනම තැනකදී ඔයාලා හොඳ අවධානයෙන් අහන් ඉන්නත් ඕන. සාමාන්‍යයෙන් පන්තිවල උඩ ලකුණු තියෙන ඕනම ළමයෙක්ගේ හොඳ ලක්ෂණයක් තමයි මේ අවධානයෙන් අහන් ඉන්නවා කියන එක. මේ අවධානයෙන් අහන් ඉඳලා තේරුම් ගන්න දේවල් සදාකාලිකව මතකේ රැඳෙනවා කියලා දෙයක් නැහැ. ඇත්තටම එතනදි වෙන්නේ ඔයා හොඳට අවබෝධ කරගත්තට පස්සේ ඔයා හොඳට අවධානයෙන් ඉඳලා ඒ දේවල් ඔලුවට ඒ වෙලාවෙම දාගත්තට පස්සේ ඔයා නැවත ගෙදර ගිහිල්ලා ඒ දේවල් මතක් කරද්දී ඒ දේවල් පාඩම් කරද්දී ඔයාට පට්ටම ලේසි. මොකද කිව්වොත් එතකොට අපේ ඔළුවේ ඒ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. හොඳ අවබෝධයක් තියෙනවා කියලා කියන්නේ පාඩම් කරන දේවල් පිළිවෙලට අපේ මතකයේ විසින් රඳවා තබා ගන්නවා. අන්න එතකොට ඒ පාඩම් කරපු දේවල් සාමාන්‍ය ප්‍රමාණයට වඩා යම් කිසි ප්‍රමාණයක වැඩි කාලයක් අපේ මතකයේ රැඳිලා තියෙනවා. ඒ වගේම තමයි ඔයා හොඳට අහන් ඉඳලා හොඳට අවබෝධ කරගත්තු දෙයක් ඔයාට හිතෙනවා නම් ගෙදර ගියාට පස්සේ මට මේක අමතක වෙවි කියලා ඒ දේවල් පැන්සලෙන් පුංචි නෝට් එකක් දාලා තියාගන්නත් අමතක කරන්න එපා කියනවා. ඊළඟ දේ තමයි Tamanට ගැළපෙන ක්‍රමය. Taman පාඩම් කරන Tamanට සුදුසු ක්‍රමය තෝරගන්න ඕන. පාඩම් කරන්න පාවිච්චි කරන්නේ මොන ක්‍රමයේද කියන එක කෙනාගෙන් කෙනාට වෙනස්. සහ ඒක කාලෙන් කාලට වෙනස් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට O level වල පාඩම් කරපු විදිය හරියන්නේ නැති වෙන්න පුළුවන් A level වලට. A level වලට අලුත්ම ක්‍රමයක් හොයාගන්න සිද්ධ වෙන්න පුළුවන්. Tamanට පාඩම් කරන්න සෙට් වෙන්නේ මොන ක්‍රමයේද කියන එක ගැන අතරම එකපාරින්ම අපිට හොයාගන්න බෑ. අඩුම තරමේකට මාස 3-4ක්වත් එක දිගට ඔයා හොඳට වැඩ කරලා තමයි ඒ ක්‍රමය මොකක්ද කියලා අල්ලගන්න ඕනේ. මොකද ඒක කාටවත් මේ ක්‍රමය තමයි යාට හරියටම හරියන්නේ කියලා දෙන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. ඒක Tamanටම තමයි අවබෝධ වෙන්න ඕනේ. සමහර අයට ඒ විදිහට එකපාරින්ම සෙට් වෙන්නත් පුළුවන්. සමහර අයට යම්කිසි කාලයක් යන්න පුළුවන්. ඒත් අතාරින්න එපා. Taman එක ක්‍රම try කර එක විදි උත්සාහ කරමින් බලන්න Tamanට ගැළපෙන ක්‍රමය. Tamanට හොඳටම මතක තියෙන්නේ මොන විදිහට පාඩම් කරද්ද කියන එක ගැන. ඉතින් ඔයා මේ මොන ක්‍රමය යූස් කරත් ඔයා පාඩම් කරන දේවල් හොඳ efficiently පාඩම් කරන්න පුළුවන් විදිහට යූස් කරන්න පුළුවන් supportive study method එකක් ගැන මම වීඩියෝ එකක් කරා. මගේ study video playlist එකේ ඇති. කළමනාකරණය කරන්නේ කොහොමද සහ හොඳින් පාඩම් කරන්නේ කොහොමද වගේ දේවල් ගැන වීඩියෝස් එකක්. ඒවත් බලලා ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් පාඩම් කරන්නේ කොහොමද කියන එක ගැන. මම නිකන් ඉක්මනට මතක් කරන්න මොන වගේ ටෙක්නික්ද ඔයාලට පාඩම් කරන්න පාවිච්චි කරන්න පුළුවන් කියන එක ගැන. අපි ගත්තොත් සමහර අය කතා කර කියන්නේ උගන්න පාඩම් කරනවා. ඇත්තට ඒක හොඳයි. මොකද හොඳට අවබෝධයක් ලැබෙනවා සහ අපි කතා කරද්දී වචන අපේ කනට ගිහිල්ලා අපේ මතකයේ වැඩි කාලයක් එක රඳවා තබා ගන්නවා. තවත් සමහර අය ගොඩක් හිමීට කියවනවා. එහෙම නැත්නම් හිතින් කියවගෙන ඒ දේවල් හිතින්ම පාඩම් කරගන්නවා. ඇත්තට මේ ක්‍රම යූස් කරද්දී තියෙන efficiency එක සාර්ථකත්වය වැඩි. මොකද අපි එහෙම පාඩම් කරන්න නම් 100% අවධානයක් තියෙන්න ඕන අපි පාඩම් කරන දේ ගැන. එතකොට අන්න අපි එහෙම ඉතාමත් හොඳ අවධානයකින් මේ දේවල් පාඩම් කරද්දී වලට තේරෙනවා ඒ දේවල් ගැඹුරු මතකයට යනවා. එතකොට හිතින් අන්නේ විදිහට හොඳ අවධානයකින් පාඩම් කරන එකත් ඇත්තටම සුපිරි ක්‍රමයක්. ඒ වගේ අයට පේපර්ස් ලියන්නේම හරිම ලේසියි. මොකද එයාලා නිතරම හොඳ අවධානයක් මේන්ටේන් කරගෙන යන නිසා පේපර් එකදී හොඳට ફોකස් කරගෙන ඉන්න එක මහ දෙයක් නෙමෙයි.
ඉතින් ඔයාලටත් පුළුවන් ඒ ක්‍රමෙත් පොඩ්ඩක් try කරලා බලන්න. තව සමහර අය පින්තූර එහෙම අඳිනවා. ඇත්තටම බයෝ වගේ විෂයකට නම් ඒක ගොඩක් හොඳයි. මොකද ඒ විෂයදී ගොඩක් දුරට රූප සටහන් එහෙම මතක තියාගන්න සිද්ධ වෙන නිසා ඇත්තටම පින්තූර අඳින එකත් හොඳ ක්‍රමයක්. සහ ඔයාලට පුළුවන් මයින්ඩ් මැප්ස් වගේ දේවල් යූස් කරන්න. මේ මොන ක්‍රමේ පාවිච්චි කරත් ඔයාලට පුළුවන් නිමොනික්ස් යූස් කරන්න. නිමොනික්ස් කියලා කියන්නේ ඔයාලට යම්කිසි දෙයක් මතක තියාගන්න ඕන නම් ඒකට කතාවක් හදාගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම රන් තැඹිලි කඩන කොල්ලා නිලිරක් වගේ. ඒක දෙදුන්නේ පාට හතනේ. අන්න ඒ වගේ ඔයාලට මොකක් හරි කතාවක් හදාගෙන අන්න ඒ ඔස්සේ මතක තියාගන්න පුළුවන්. ඇත්තටම අන්න ඒ වගේ විහිළු කතාවක් ඔය යම්කිසි ඔයාලට මතක හිතෙන කතාවක් ඔයා ගොඩනගාතර පස්සේ අන්න ඒ දේවල් සාපේක්ෂව ගොඩක් වැඩි කාලයක් මතකේ තියෙනවා. මොකද ඒක විෂයට බාහිර දෙයක් නිසා ඉක්මනට ඔයාගේ මුළු විසින් ග්‍රහණය කරගන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා පාඩම් කරද්දී නිමොනික්ස් යූස් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අත් වශයෙන්ම කිව්වොත් යම්කිසි කෙනෙක්ට ඕන නම් මේ දේවල් එකතුවක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් එක සබ්ජෙක්ට් එකකට එක ක්‍රමයක්, තව සබ්ජෙක්ට් එකකට තව ක්‍රමයක් වගේ වෙනස් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත සහ තමන්ට මතක හිටින ප්‍රමාණය මත ඕන විදිහට වෙනස් කරගන්න ඔයාලට පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම කාලයක් තිස්සේ හොඳට ගැම්මෙන් වැඩ කරලා තමන්ට සෙට් වෙන ක්‍රමය හරියටම හොයාගන්න. ඊළඟ කාරණාව තමයි නිතර භාවිතය කියන එක. ඔයා කොච්චර සුපිරි වැඩක් වුණත්, ඔයා කොච්චර හොඳට වැඩ කරලා තියුණත් වැඩක් නැහැ. ඔයා ඒ දේවල් නිතර පාවිච්චි කරන්නේ නැත්නම්, ඔයා ඒ දේවල් නිතර පාඩම් කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කාලයත් එක්ක ඔයාගේ තියෙන මතකය අඩු වෙලා ගිහිල්ලා ඔයා ඒ පාඩම් කරා වගේ මතකයි. නමුත් ඒක ගැන ඇත්තටම හොඳ අවබෝධයක් නැති වගේ තත්යකටපත් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඉස්කෝලේ හෝ පන්තියේ හෝ මොනියම්ම තැනක උගන්වන දෙයක් පැය 24ක් ඇතුළත ඔයා අනිවාර්යයෙන්ම එකපාරක් පාඩම් කරලා තියෙන්න ඕනනේ. මම ඒ ගැන මගේ කලින් වීඩියෝස් වල කතා කරා. ඔයාලට ඕන නම් ගිහිල්ලා ඒව බලන්න පුළුවන්. ඒවෙන් හොඳ අදහසක්, හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් මම දකින විදිහට ඔයා පළවෙනි පාර කොච්චර ඩයග්‍රෑම්ස් ඇඳලා ෂෝට් නෝට් දාලා කොච්චර ලොකු වෙලාවක් කරන් පාඩම් කරත් ඇත්තටම වැඩක් නැහැ. ඔයා ඒ දේවල් නැවත බැලුවේ නැත්තම්, ඔයා පළවෙනි පාරට පාඩම් කරද්දී ලොකු වෙලාවක් කොච්චර ලොකු වෙලාවක් දීලා හොඳටම 100%ක් සුපිරියටම පාඩම් කරත් ඔයා ඒ දේ නැවත පාඩම් කරේ නැත්තම් ඒ දේවල් ගැන තියෙන මතකය අනිවාර්යයෙන්ම අඩු වෙලා යනවා. මොකද අපේ මනස අපේ මොළය ස්වාභාවිකවම හැදිලා තියෙන්නේ නිතර භාවිතාවෙන් නැති දේවල් අමතක වෙන විදිහට. අපි දන්නවා අපිට හැම දෙයක්ම 100%ක් සදාකාලිකව මතක තියෙන්නේ නැහැනේ. අපි මේ දේවල් කොච්චර ප්‍රමාණයක් භාවිතා කරනවද, කොයි වගේ ප්‍රමාණයකට ඒක අපෙන් භාවිතා වෙනවද කියන එක මත තමයි අපේ මොළය රඳව තබා ගන්න. ඒක නිසා එකපාරක් පාඩම් කරාට පස්සේ ආයෙම දවස් 3කට විතර පස්සේ නැවත කියවලා බලන්න. සහ ආයෙම පන්තියට යන්න කලින් ආයෙම කියවලා බලන්න. සහ පේපර්ස් කරද්දී නිතර පේපර්ස් කරද්දී අන්නේ පේපර්ස් කරනකොට අමතක වෙන තැන් තියෙනවනේ. අන්න ඒවත් නිතර චෙක් කර බලන්න. ආයෙ කියවලා බලන්න. ඔන්න ඔය විදිහට ආට පුළුවන් ඒ දේවල් භාවිතා කරන ප්‍රමාණය වැඩි කරගන්න. අන්න එහෙම නිතර භාවිතා කරනකොට අනිවාර්යයෙන්ම හොඳ මතකයක් ඒ දේවල් ගැන වැඩ ලැබෙනවා. ඉතින් මේ දේවල් ඔයා A level උනත් O level උනත් A level වලට මොන සබ්ජෙක්ට් එක කරත්, මැත්ස් කරත්, බයෝ කරත්, කොමර්ස් කරත්, ආර්ට් කරත් මොන සබ්ජෙක්ට් එක කරත් මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම වලිඩ්. මේ දේවල් වළංගුයි. ඒ වගේම දන්නවා අපිට A level වගේ එක්සෑම් එකක් කරන්න තියෙන්නේ අවුරුදු 3ක් වගේ පොඩි කාලයක්නේ. එතකොට අන්න ඒ කාලය ඇතුළතදී අපි working mind එකක්, ඒ කියන්නේ වැඩ කරන මනසක් මේන්ටේන් කරගෙන යන එක ඉතාම වැදගත්. වැඩ කරන ළමයෙක්ට, හොඳ රිසල්ට් එකකට යන ළමයෙක්ට අන්න ඒ වගේ මනසක් මේන්ටේන් කරගෙන යන්න ඕන. ඉතින් මේ වගේ ක්‍රම යූස් කරනකොට ඔයාලට පුළුවන් අන්න ඒ වගේ තත්වයකට ඔයාගේ මනස අප්ග්‍රේඩ් කරගන්න. ඉතින් පස්වෙනි කාරණාව තමයි ඔයාලට විෂය කරුණු හොඳින් මතක තියාගන්න ඕන නම්, ඒ දේවල් පිළිබඳ තියෙන මතකය වැඩි කරගන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම පේපර්ස් කරන්නම ඕන. එතනදී මම ඇතුළු ඕනම ඉංජිනේරින් මෙඩිසින් ගිය ඕනම ළමෙක් රෙකමන්ඩ් කරන පේපර්ස් වර්ගය තමයි පාස් පේපර්ස් කියලා කියන්නේ. O level උනත් A level උනත් A level වල මොන සබ්ජෙක්ට් එක කරත්, ආර්ට්, කොමර්ස්, බයෝ, මැත්ස් මේ මොකක් කරත් පාස් පේපර්ස් කියලා කියන්නේ කරන්න පුළුවන් හොඳම පේපර්ස් ජාතිය. ඉතින් මම පාස් පේපර්ස් කරන්න ඕන කොහොමද, මොන වගේද, මොන මෙතඩ්ස් යූස් කරන්න ඕන කියන එක ගැන මම කලින් වීඩියෝ එකකදී හොඳට කතා කරා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලන්න. ඒක ගැන අවබෝධයක් ගන්න ඔයාලට එතනින් පුළුවන්. 6 වෙනි කාරණාව තමයි සහ වැදගත්ම කාරණාවක් තමයි ඔයාලා අලුතෙන් ඉගෙන ගන්න දෙයක් හෝ අලුතෙන් ඔයාලා හොයා ගන්න දෙයක්. අපි හිතමු පාස් පේපර් එකක් කරලා, එහෙම නැත්නම් මොඩල් පේපර් එකක් කරලා, එහෙම නැත්නම් යම්කිසි අලුත් පොතක් කියවලා ඔයාලා හොයා ගන්න දෙයක්, විෂයට අදාළ විෂය කරුණක් ඔයාලා අලුතෙන් හොයාගත්තා නම්
ඔයාට පුළුවන් ඔයා ඒක නිතරම පාවිච්චි කරන නෝට් පොතේ ඊට අදාළව තියෙන මාතෘකාව යටතේ ඔයාට පුළුවන් ඒක ලියලා තියාගන්න නෝට් ඩවුන් කරලා තියාගන්න. මොකද අපි දන්නවා අපිට හැම දෙයක්ම 100%ක් මතක තියෙන්නේ නැහනේ. එතකොට ඔයා යම් කිසි දෙයක් හොයාගත්තා නම් පොඩි කාලයක් යනකොට ඒක ඔයාට අමතක වෙන්න පුළුවන්. ඉතින් ඔයා මොකද කරන්න ඕනේ? ඒක හොයාගත්තු ගමන්ම පාස් පේපර් පොයින්ට් එකක් වෙන්න පුළුවන්, මොඩල් පේපර් පොයින්ට් එකක් වෙන්න පුළුවන්. ඔයා පටස් කාලේ ඒක ලියා ගන්න එතන. සහ පන්ති වල උනත් ඔයාලා දන්නවා සර්ලා මිස්ලා සමහර වෙලාවට අපිට යම් කිසි වැදගත් දෙයක් පැහැදිලි කරලා දීලා ඒක අපිට ලියා ගන්න දෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ දේවල් ඔයාට වටිනවා. මොකද ඒකේ අවබෝධය තියාගන්න නම් අර පැහැදිලි කිරීම වටිනවනේ. ඉතින් ඔයාට පුළුවන් ඒ වගේ දේවල් පැන්සලෙන් පැත්තක ලියලා තියාගන්න. අන්න ඒ වගේ චූටි දෙයක්වත් මිස් කරන්නේ නැතුව නෝට් ඩවුන් කරලා තියාගත්තට පස්සේ නැවත අපි පේපර්ස් කරනවානේ. ඒ පේපර්ස් කරද්දී ඒ නෝට් චෙක් කරනකොට ඔයාට මතක් වෙනවා මෙන්න මේ කතාව හින්දා තමයි මේ දේවල් මේ විදිහට වෙලා තින්නේ. අන්න ඒ වගේ ඒ අවබෝධය නැවත ඒ විදිහටම ලැබෙනවා. ඉතින් ඒ දේවල් නෝට් කරගන්න, පාස් පේපර් පොයින්ට් නෝට් කරගන්න, මොඩල් පේපර් පොයින්ට් නෝට් කරගන්න නම් කොහොමත්ම අමතක කරන්න එපා. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ හොඳ අවබෝධයකින් ඉන්න, හොඳ අවධානයකින් ඉන්න, ගැළපෙන ක්‍රමය තෝරගන්න, නිතර ඒ දේවල් පාඩම් කරන්න, ප්‍රශ්න කරන්න සහ අලුත් දේවල් නෝට් ඩවුන් කරලා තියාගන්න. ඉතින් ඔන්න ඔය වගේ ක්‍රම පාවිච්චි කරලාට පුළුවන් ඔයා පාඩම් කරන දේෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන ලොකු කාලයක්, වැඩි කාලයක්, සාපේක්ෂව වැඩි කාලයක් ඔයාට මතකේ තියාගන්න. ඉතින් නංගිල මල්ලෝ ඔයාලා මේ වීඩියෝ එකෙන් යම්කිසි දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාගෙන යන්න. ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිත් ඔයා තාම ජොයින් වෙලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක ක්ලික් කරලා ගිහින් අපේ කමියුනිටි එකත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. ඉතින් සුබ දවසක්.